දික්කල්ල කොට්ටාශි පෙරදුනා නේද? ගම පෙරදුනාද? ගරු සභානායකතුමා ඇත්ත. මේ සැරේ අපි කොට්ටාශි පරාදයි. හැබැයි ඔබතුමා අවුරුදු 20ක් තිස්සේ ඔබතුමා කොට්ටාශි පරාදයි. මේ පළවෙනි වතාවට අපි පරාද වුණේ. ඔබතුමා විතර නෑ අනුර කුමාර දිසානායක මහත්තයාත් ඡන්දෙට ආපු දවසේ ඉඳන් කොට්ටාශි පරාදයි. මෙතන ඉන්න සියලුම දෙනා අවුරුදු 60ක් තිස්සේ පෙරදිලා මේ එකපාරක් දිල්ල දැන් කෑ ගහන්න එනවා. ඕක තමයි ඇත්ත தත්ත්වය. 100ට 6ට එන්න ගියා ඔබතුමාලට අවුරුදු 60ක්. ඔබතුමාලට ආණ්ඩුවක් පිටවන්න ගියා අවුරුදු 60ක්. 3න් 2ක් ගන්න ගියා අවුරුදු 60ක්. හැබැයි අපේ 100ට 2.50 100ට 10කට වැඩි කරගන්න එහෙම නැත්නම් මිලියනයකට වැඩි කරගන්න අපිට ගියේ මාස 7යි. ඔබතුමාලා එදත් 2.50 වෙලාවෙත් hina වුණා 100ට 3 වෙද්දිත් hina වුණා. තව hina වෙන්න අපි කැමති තව hina වෙන්න දන්නේම නැතුව ඔබතුමාලා 100ට 3ට වැටෙනකම්ම ඔයගේ hina වෙවි ඉන්න 118ක් ලංකාවේ ඡන්ද වැටිච්ච ප්‍රමාණයෙන් නෙවෙයි වැටිච්ච ප්‍රමාණයෙන් 118ක් ඔබතුමාලට අඩු වෙලා තිබුණා. දැන් උත්සාහ කරනවා සිවිල් ආරක්ෂක කමිටු. එහෙම නැත්නම් මහජන ආරක්ෂක කමිටු වලට කවදාවත් දේශපාලන බලපෑම් තිබුණේ නැහැ. නියෝජ්‍ය ඇමතුමාත් ඉන්නවා. අද නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අස්සනින් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. ගමේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවද්දී අනිවාර්යයෙන්ම සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ මග වෙන්නීම ඒ වගේම ඔහුගේ දායකත්වය ගන්න කියලා. අද මොකද්ද කියන්නේ? අද චක්‍රලේඛනය වනවා සංවර්ධන කමිටුවේ සභාපති. දැන් මොකද්ද කියන්නේ? මේක දේශපාලනය කරන්න ඔබතුමාලා උත්සාහ කරනවා. ඊට පස්සේ කියනවා ක්ලීන් ශ්‍රී ලංකා එකේ දෙන්නෙකුත් අනිවාර්යෙන් දාගන්න ඕන කියලා. අමාරු නෙවෙයි දේශපාලනය කරන්නේ. පොලිසිය තියෙන්නේ ගමේ ආරක්ෂක කමිටු තියෙන්නේ දේශපාලනය කරන්න නෙවෙයි. ඒ වගේම තමයි අපි දැක්කා ඔබතුමාලගේ හිටපු മന്ത്രിවරයෙක් මේ පැත්තේ කියනවා දැන් පොඩි ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. මොකද්ද තියෙන පොඩි ප්‍රශ්න? පොල් නැහැ, හාල් නැහැ, ඒ වගේම ලුණු නැහැ. මේ ඔබතුමාලට පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට කන්න නැති වෙන එක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි.